ඇත්තටම චීන මහා ප්‍රාකාරය කොච්චර විශාලද කියලා දන්නවද? ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේක චීනය හරහා යන විශාල තාප්පයක් කියලා. ඒත් ඇත්ත තමයි මේක විවිධ උසින් යුක්ත වන එකට බැඳී සිටින විදියට හදපු ප්‍රාකාර ජාලයකින් සමන්විත බව. මේ ප්‍රාකාරයේ මුල්ම කොටස කිස්තුපූර්ව 7 වන සියවසේදී චීනයේ පළමු අධිරාජ්‍යය වුණු කින් සී හුවාගේ විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ චීනයේ උතුරු දිසින් එල්ල වෙන ආක්‍රමණ වලට මුහුණ දීම වෙනුවෙන්. ඊට 7 වර්ෂයකට පස්සේ කිස්තුපූර්ව 2 වෙනි සියවසේදී හාන් රාජවංශය විසින් මේ ප්‍රාකාරය තවත් දිගු කරනවා. ඒ බටහිර චීනයේ තියෙන කාන්තාර වෙනකල්ම. මේකට හේතුව තමයි චීනයේ ප්‍රධාන වාණිජ මාර්ගය වුණු සේදමාවතේ ආරක්ෂාව තහවුරු කරන එක. අවසානයේදී 14 වන සියවසේදී මිං රාජවංශය විසින් මේ ප්‍රාකාරය තවත් කිලෝමීටර් 9000ක් පමණ දීර්ඝ කරනවා. සෙබළුන් මිලියනයක්, ගොවියන් සහ සිරකරුවන් දහස් ගාණක් දැඩි ඒකාධිපති පාලනයක් යටතේ මෙහිදී සේවය කරනවා. මේ ප්‍රාකාරය ඉදි කරද්දී මියගිය මිලියන ගාණකගේ සිරුරු මේ ප්‍රාකාරය අඩියම වුන් මිහිදන් කරලා තියෙන බව සඳහන් වෙනවා. වර්තමානයේදී මේ මුළු දිග කිලෝමීටර් 21000ක් පමණ වෙනවා. මේ දුර ප්‍රමාණය එක රේඛාවට අපි අරගත්තොත් පෘථිවිය වටේ භාගයකටත් වැඩි දුරක් වෙනවා.